කොල්ලනේ කොහමද? මොකද වෙන්නේ? එයා මචං මැසේජ් කර කර ඒජ් එක අහනවා. ඔය වගේ මරගාටත් සෙට් වෙනවා. දෙයක් ඔයා මට බඩගිනි තාසි දුන මචං කොරියන් රාමෙන් එකක් ගන්න. Caravan fresh. Asuname. Thank you. අන්න මචං අද ටිකක් වැස්ස ගාව දවසක් හරිද? ඉතින් වැස්සෙම vlog එක කරනවා කියන්නේ ටිකක් අමාරුයි. ෆෝන් එකේ දැන් මේ කවරේ දාලා තිබ්බට හලෝ කවරින් අර එහෙම මෙහින් සමහරක් වෙලාවට යනවා. දැන් මම අලුත් එකක් ගන්න ඕන මම. මේ ගිහිල්ලා තියෙන්නේ කවරේ. මේ කැඩිලා ඉරලා මේ විලා තියෙන්නේ. දැන් තාම ලොකුවට වහින්නේ නැහැ. හවස් වෙද්දී අනිවාර්යෙන් වහිනවා. දැනට මේකෙන් ෂේප් එකේ පාවිච්චි කරමු. දැන් ඉස්සරහට යන ගමන් අපි මේ කවර එක උත් ගමු. හරිද? මේක තියෙන්නේ මචං මොරටුව යුනිවර්සිටි එක පැත්තට කියලා තමයි තියෙන්නේ ලොකේෂන් එක. දැන් අපි අද රෑ වෙනකන් දුවනවා. හරිද? දැන් වෙලාව 1:20 වෙලාව. හරිද? දැන් අද දුවලා ඉවර වෙලා අපි බලමු කොහොමද කීයක් හොයන්න පුළුවන්ද? අද ආදායම කොහොමද මොකද තත්ත්වය කියලා බලමු. එන ජය වේවා. අපි යමු මේ ඕඩර් එක දෙන්න. මේක මචං කිලෝමීටර් 3ක් තියෙනවා. හරිද? ඉතින් මචං මොනවද මේ අලුත් අවුරුද්ද ඔයාලගේ ප්ලෑන්ස්? මොන මචං තප්පර 12යි තියෙන අපිට ය아가න්න පුළුවන් නේද? ලකුණට දාගන්න. අපෝ පුළුවන්. හලෝ කොල්ලනේ කොහමද? මොකද වෙන්නේ? ඉතින් අද vlog එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් subscribe කරන්න, like එකක් දාන්න, share පාරක් දාන්න. එහෙනම් අපි vlog එක කරගෙන යමු. ජය වේවා. මේකේ මචං එකපාරයි වෙන්නන්නේ. හරිද? පාරවල් දෙකක් තිබ්බේ වෙනවා. මිස් මම ඇවිත් ඉන්නේ පික් මේකෙන්. caravan fresh order එකනේ. කෑෂ් එකක් නේද? හරි මිස් හරි. thank you. හරි මචං. ඒ ඕඩර් එකේ තිබ්බේ කෑෂ් එකක්. දැන් අපි ඊළඟ ඕඩර් එකට යමු. ජීවිතේ මචං සමහර තැන්වලදී වැටෙනවනේ. ඒ කියන්නේ අම්මලා තාත්තලාගෙන් වෙන්න පුළුවන්, ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් වෙන්න පුළුවන්, වයිෆ්ගෙන් වෙන්න පුළුවන්, හස්බන්ඩ්ගෙන් වෙන්න පුළුවන්. නොයෙකුත් ප්‍රශ්න වැඩ කරන තැන, ජොබ් එක කරන තැන බොස්ගෙන් වෙන්න පුළුවන්. නොයෙකුත් ප්‍රශ්න ඇවිල්ලා අපි ජීවිතේ සමහර තැන්වලදී වැටෙනවා මචං. ඉතින් ඒ වැටෙන තැන්වලදී ඔයා මොටිවේට් කරගන්න තනි වෙනවා කියන්නේ මම නම් දකින්න දේ තමයි. ඔයා තනි වෙනවා කියන්නේ ඔයාගේ ඔක්කොම ඇතුලේ තියෙන දක්ෂතා ටිකයි ඔයාගේ ඔක්කොම ටික එළියට එනවා. ඉතින් මාත් සාර්ථක වෙච්ච දවසක මාත් කියන්නම් මගේ ලොකු කතාවක් තියෙනවා මචං. මාත් ඒ කතාව කියන්නම්. තාම මං සාර්ථක වෙන යන ගමන්නේ මචං ඉන්නේ. ඒ නිසා මම කියන්නේ අපි ප්ලෑන් එකක් හදාගෙන ගේමක් ගහමු. බැරි නෑ මචං. උනන්දු වුණාව තියෙන නම් අනිවාර්යයෙන්ම පුළුවන් මචං ගේමක් ගන්න. ඒකෙත් මම කියන්නේ ගේමක් ගහමු. ඕඩර් එකක් වැදුනා. ආලා බලන්න කියලා එකක් තියෙන ඉස්සරහා. අපිට ඒක වැදිලා තියෙනවා. අපි අරගෙනත් තියෙනවා. අපි යමුකෝ එක ගන්න. ඉතින් මචං හැමදාම වගේ මම උඹලගෙන් ඉල්ලන එකම දේ මට පුළුවන් නම් මචං subscribe කරලා පොඩි support එකක් දියම් මචං. තව කියන්නේ තව subscribers ලා ඕන 20000 ගානේ මචං ලක්ෂෙට මම කොහොම හරි ලක්ෂය ගහ ගන්නවා අනිවාර්යයෙන්ම ගහනවා මචං. ඒක ගහන්න බෑ මට උඹලා නැතුව මචං. උඹලගේ support එකත් එක්ක තමයි මේ ගමනේ යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මට මචං සල්ලි බෙදලා ගිහිල්ලා ලක්ෂයක් දෙනවා subscribe කරලා තිබ්බොත් කියලා කියන්න තරම් එහෙම ලොකු වත්කමක් නෑ මචං. ඒක නිසා මට පොඩි සපෝට් එකක් දියම් මචං. අපි ගේමක් ගහලා කොහොම හරි උඩට එමු. හරි අපි කඩේ ගාවට ආවා. මේ දැන් ගිහලා ඕඩර් එක ගන්න ළමයි තියෙන්නේ. $0590. Great. Thank you.
ඒ කඩින් මචං අහනවා අයිටම් එක මොකක්ද කියලා. එතකොට මචං මේකේ අර ඕඩර් ඩීටේල් කියලා තියෙනවනේ. මේ ඕඩර් ඩීටේල් කියන එකට ගියාම පෙන්නනවා මොනවද අයිටම් දාලා තියෙන්නේ කියලා. ඒක අනිවාර්යයෙන්ම බලලා ඒගොල්ලෝ ඇහුවොත් කියන්න අනිවාර්යයි. හරි මචං අපි බලමු මේක කොච්චර දුරද කියලා. මේක මචං මීටර 900යිනේ බන් තියෙන්නේ. කිලෝමීටරයක්වත් නැහැ ගියාංකෝ. සත්‍යලව්. මේ හරි ගෙවල් වල මචං අමුතුම වයිබ් එකක් තියෙන හරි. මාර පිටිවලයි. ලොකේෂන් එක අතනින් දාන්න ඕන එකට අතනින් දාලා ඒ පාර ආයෙත් ආ මෙතන කලර් ලයිට් එක වැටුණානේ. ඔයා බලන්නේ නැති මොකද අර යන්නේ. I see. Nice. Sorry. Thank you, sir. Okay. මේක මචන් තිබ්බේ මැලිබන් කැම්පැනි තියෙන. පට්ට සුවඳයි මේ හරිය ඉතින් දන්නවනේ හැමෝම. මෙතනින් යනකොට මචන් නහය තියන් යන්න බෑනේ. අපි සෙන්ටර් එකක් ගියොත් මචන් ඒකේ ඉන්නේ නැහැ. මේකේ සුවඳ එන්නේ බා. මාර වැඩේ. හරි එහෙනම් දැන් අපි ආයෙත් යනවා කොළඹ පැත්තට රත්මලානේ ඉන්නේ දැන්. වැඩක් පෙන්වන්නද? උඹලට මතකද මචං මම එක දවසක් අර ඇවිල්ලා පිටර කෑම එකක් කෑව කඩේ 250 මේ බලංගෝ ඒක කඩලා දාලා ගියහන්කෝ. කඩේම කඩලා මචං අලුතෙන් හදනවා. අර කොච්චරද කියලා බලන්න මන් දන්නේ නැහැ. ඇත්තටම මේක මේ කඩේ කඩලා අලුත් කරනවද නැත්නම් වෙන කාට හරි විකුණලා වෙන කඩයක් දාලාද මන් දන්නේ නැහැ මචං හරියටම කතන්දරේ. කොහොමනත් ඒ කඩේ මචං දැන් කඩලා ඔන්න අලුත් විදියට හදලා ඇඳුම් කඩයක් දාවිත් දන්නෙත් නැහැ අර කඩේ අයින් කරලා මන් දන්නේ නැහැ හරියට. කොහොමද වෙනසක් වෙලා තියෙන්නේ. අපි රුපියල් 500 කට තෙල් ටිකකුත් දාගෙන යන් හරිද? මොකද බ්ලොග් එකේ දැන් අපි වැඩ ටික පටන් ගත්ත විතරයිනේ. තෙල් ටිකකුත් දාගෙන ෂේප් එකේ අපි මේ යම් ඔන්න වවුඩර් එකකුත් අදිනවා. පාටි හට් කියලා එකක් වදින. 5000ක් තියෙනවා මචං 5000 මාරු කරගන්න ඕන මේ. සෙන්ට් එකකට මචං 5000 දුන්න කියන්නේ ආරු කරගන්න පුළුවන්. යවුලන්න. ඒ ලොකු සල්ලි මචං අතේ තියාගන්න එපා. නිතරම බැංක් එකට දාලා තියාගන්න. රුපියල් 2000ක් විතර පොඩි ගාණක් තියාගත්තා නම් හරි මාරු සල්ලි දෙන්න වගේ. ලොකු සල්ලි අතේ තියාගන්න එපා. 500 හරි මචං. නෑ යමු. රෑට එහෙම මේ ෂෙඩ් එකට එන්න බෑ බං මට සිරියන සින්දු දාලා ආතල් එකේ ඉන්නේ කට්ටිය. මේ තව ඕඩර් එකක් වැදිලා තියෙනවා ඕයි. ඔයද දන්නේ නැහැ තියෙන්නේ. අපි ගිහලා ඒ ඕඩර් එකක් ගමුකෝ. මම දැන් මේ ආපහු ෂොප් එක මචං මේ ෂොප් එක මචං ගෙදර කරන්නේ හරිද? මේ ගෙදර මචං බැලු බැලමට ගොඩක් අය ඇවිල්ලා මේ කතා කරාට එයාලට ඇහෙන්නේ නැහැ. මෙන්න මේ අස්සේ තියෙනවා මචං බෙල් එකක්. හරිද මේ තියෙන්නේ? මෙන්න මේ අස්සේ පික්මී කියලා ගහලා බෙල් එකක් තියෙනවා. ඒ බෙල් එකත් වහලා හැබැයි දැන්. මේ බෙල් එකේ වැඩ නැද්ද කොහෙද? මේ බෙල් එක ගහලා වෙන්දනම් මම ගෙන්න ගන්න අඩෝ බෙල් එක වැඩ නැහැ. මේකේ මචං පාටි හට් කියලා තියෙන පාටි අයිටම්. පික්මී එකක් තියෙනවා. ඔව්. මොනවද මේ අවුට්ලට් එක? බලමු. 0471. අවුට්ලට් නෝ පාටි හට් කියලා. පාටි හට් මේ බෙල් එක වැඩ කරන්නේ නැද්ද දැන්? නෑ අයින් කළා තියෙන පික්මි කට්ටිය ගන්නවා කියලා. ආ පාටි හට් වල වන්දි එන්නේ අර අල්ලපු ගෙදර ගියා? අපේ අනිත් ගෙදර. කෝල් එකක් දැම්ම බලයිද? ඔව් පොඩ කෝල් ගන්නද? හෙලෝ මේ ඕඩර් එකක් තියෙනවා ඔයාලගෙන් මේ මන්ද ලොකේෂන් එකේ ඉන්නේ. ඔව් පික්මි එක. යා එන්නල්ලු. හරි. ටික කන්ෆියුෂන් දැන් මම මුල් කාලේ ආපු දවස්වල මචං කවුරුත් නැහැ හරිද ඔතන? තට්ටු කළා තමයි ගත්තා. ඊට පස්සේ තමයි මචං බෙල් එක දැක්කේ ඔතන. ගහලා තියෙනවා. දැන් මේ බෙල් එකත් වැඩ කරන්නේ නැහැ. බලමු යා එනක. හෙලෝ. වෙන රයිඩර් කෙනෙක් දාන්න කියන්නේ කොහෙටද? කියන්නකෝ. දැම්ම කියන්න. මේ එයා කතා කරලා කියනවා මේ එයාට ඒ අයිටම්ස් ටික දාන්න පරක් වෙනවලු. දැන් එයා කිව්වා පික්මි එකට කතා කරලා කියන්නම් වෙන රයිඩර් කෙනෙක් දාන්න කියලා. මේ බලමු දැන් එයා කතා කරාට පස්සේ මේක කොච්චර වෙලා යනවද කියලා. දැන් මම මෙතනට ආවේ 2ට. දැන් මචං 2:06 වෙලාව.
අපි බලමු කොච්චර විතර වෙලාවක් යයිද මේක කැන්සල් වෙන්න කියලා. මචං මේ ඕඩර් එක කැන්සල් කරා. දෙකට මං ආයෙ මෙතනට يعني දැන් 2:10 වෙලාව හරියද? කැන්සල් වුණ ගමන් මචං මේ අපිට ඒ ඕඩර් එකම ආයිමත් ඒකම වදිනවා හරියද? අපි ඒක ගන්න නරකයි. ඒ වෙලාවට ඒ කැන්සල් කරපු ගමන් ආයිමත් අපිටම තමයි වදින්නේ. ඒක ඒ වෙලාවට අනිවාර්යයෙන්ම මේ ගන්න නැතුව ඒක කැන්සල් කරලා දාන්න. නැත්නම් ඔයාට මේ ඕඩර් එක ආයිමත් වදිනවා. හරි දැන් අපි ඊළඟ ඕඩර්ස් වලට යමු මචං. අවර කීයද? එයාලා කන ගමන් ඉන්නේ මට මේ බෑග් එකක් ඕන. තියෙනව නේ බඩු? එකක්ද? ඔව්. සුදු පාට වගේ නෑනේ. මේක පොඩ්ඩක් සවුත් වෙන්නේ. ස්ටිකර් එකක් ගහකම නැමෙක. කීයදයි? පනහක් තියෙනවද? හරි thank you. sorry ආ. කොහොමරි කමන්නේ මම ගත්තා දැන්. මේ අර මගේ කලින් බෑග් එක මචං. ඒ කලින් කවරේ කැඩිලා හරියද? ඒක නිසා මම අලුතෙන් එකක් ගත්තා. දැන් යනවා මේ පැසෙන්ජර් හයර් එකක් වැදුනා 500 ගානක. ඒක ගන්න යනවා දැන්. එහෙනම් අපි යමු එතනට ගිහිල්ලා ගමු. කොහොම මචං තාම නෑනේ. I am here කියලා මැසේජ් එකකුත් දැම්මා මට. ඒකට තාම නෑ. අපි කෝල් කරන්න වෙනවා. කෝල් එකක් දාලා බලමු. පොඩි වරුසාවකුත් එනවා පුතේ. මෙයාට මචං කෝල් ගත්තා මේ ආන්සර් වෙන්නේ නෑනේ. I am here කියලා මැසේජ් එකක් දාලා මාත් ආවා කියලා නම් දැම්මා. කෝල් එකක් ගන්නවා මේ ආන්සර් කරන්න යන්න බලන්න. දැක්ක කෝල් එන්ඩඩ් කියලා වැඩේ. එයා මචං මැසේජ් කර මගේ ඒජ් එක අහනවා. ඒජ් ඒජ් කියලා දෙපාරක් දාලා කවුද දන්නේ නැහැ. මිනිහ මචං ඔය මේ හයර් එක කැන්සල් කරා. මේක අනිවාර්යෙන් මචං ඔය සබ්ජෙක්ට් කාර්යය ඉන්නෝනේ. මේ කියන්නේ පැසෙන්ජර් හයර් එක දාලා මචං ඊට පස්සේ ඒජ් කිය අහනවා. හරිද? ඒජ් කිය අහලා ඔය එක එක ටෝක් කරගන්න පුළුවන් වගේ නම් ඊට පස්සේ තමයි උන් මේ පැසෙන්ජර් හයර් එක දාන්නේ. ඔය chat එකෙන් තමයි උන් අල්ලන්නේ. දැන් මචං මේ මගේ හයර් එක කැන්සල් කරා දැක්කනේ. දෙහිවල ඉඳලා මෙතනට ආවේ කැන්සල් කරා. ඔය වගේ මරගාතත් සෙට් වෙනවා. මේව ඉතින් වළක්වන්න කියන්නේ මේව වළක්වන්න පුළුවන් ඉතින් පික් මී උබර් මෙයාලටම තමයි හරියට ඩෙන්ටිටි ඩීටේල් අරව මේව අරගෙන account හැදෙවුවා නම් දෙපැත්තක් තියෙනවනේ. කස්ටමර්ස්ලා හොඳයි. ඇත්තටම හොඳ කස්ටමර්ස්ලා ඉන්නේ. හැබැයි කස්ටමර්ස්ලගේ මුවාවෙන් එක එක චාටර් වැඩ කරන මිනිස්සු ඉන්නවනේ. ඒ අය අල්ලන්න හරි ක්‍රමවේදයක් තියෙන්න ඕන අනිවාර්යෙන්. දැන් දැක්කනේ වෙච්ච දේ. කමක් නැහැ. ඉතින් මේ පාඩුව විඳ දරාගෙන අපි යමු මේ ඊළඟ ඕඩර් එකට යන්න. අඩෝ උඹලා දැන් මොනවා කිව්වත් මචං මට නම් දැන් බඩ ගිනේ. හරිද? දැන් නම් බඩ අනිවාර්යෙන් කන්න ඕනේ. ගොඩක් අය කිව්වා මචං මේ බිත්තර කෑමම කන්න එපා කියලා. බිත්තර කෑමම කන්න එපා කියලා. අද මචං චිකන් කෑමක් කමු. හරිද? චිකන් කෑම එකක් කමු. ඉවරද? අද වේලාසන ඉවර වෙලාද? අයියෝ. ඈ? අද චිකන් කෑමක් කන්න කියලා ගියා මාතරබත් කඩේට අඩේ චිකන් කෑම ඉවරයිලු. දැන් ඉතින් කොහෙන්ද ගියාන්කෝ ආයි කඩයක් හොයන්න ඕන. අද කඩ හැමදැනම වගේ වහලෝයි. මාර කේස් එක හැවලොක් පැත්තට යම් බලන්න. මගුල කන්න විදියක් නැහැ ඉතින් දැන්. යකෝ දැන් තාම 2:35 කෑම ඉවරුනේ කොහමද? මම වෙන්දර 4 ගානටත් ওই කඩෙන් කාලා දෙනවා. මාතරබත් කඩේ දන්නවනේ පික්මී එහෙම දුවන ගොඩක් උන් කන්නේ උතනින්. දැන් ඉතින් තව කඩයක් හොයන්න.
සමහරු මචං ප්‍රශ්න අහලා තිබුණා. ප්‍රශ්න කියන්නේ කොහොමද මේ ඔය කෑෂ් අතර දෙන ඒවා මචං ඒ වලට මොකද්ද වෙන්නේ? ඒව ගිහිල්ලා ආයි කඩේට දෙන්න ඕනද කියලා. ඒක මචං මෙහෙමයි වෙන්නේ. ඔයා කඩයක් තියෙනවා නම් ඒ කඩේ ඔයා මුලින්ම මචං පික්මී එකේ හරි Uber එකේ හරි කම්පැනි රෙජිස්ටර් කරගන්නවා. හරිද? ඊට පස්සේ මචං උදාහරණයක් කස්ටමර් දෙන සල්ලි අපේ අතට එන්නේ. එතකොට මචං ඒ සල්ලි අපිට account එකක් තියෙනවා. අපේ account එකේ ඍණ ධන කියලා දෙපැත්තක් තියෙනවා. ඍණ තියෙන්නේ අපේ රුපියල් 1000ක් කියලා. ඒ රුපියල් 1000 ඍණ තියෙනවා කියන්නේ අපි පික්මී එකට ගෙවන්න ඕන ගාන. හරිද? ධන තියෙනවා නම් ධන කියන්නේ පික්මී එකෙන් අපිට ගෙවන්න ඕන ගාන. හරිද? ඒතකොට ඒක ඔළුවේ තියාගන්න. ඒතකොට ඍණ තියෙන හැම ගාණක්ම අපි මචං දාන්න ඕන කම්පැනියට එයාලගේ බැංක් එකට. ඒතකොට මචං පික්මී එකෙන් තමයි මේ කඩේට ගෙවන්නේ. අපි ගිහිල්ලා ආයි කෑෂ් දෙන්නේ නැහැ ඒගොල්ලොන්ට. කම්පැනියෙන් තමයි කඩේට ගෙවන්නේ මචං. පැහැදිලි නේ? එතකොට අපේ අර ඍණ වෙන ඒවා දැන් අපේ අතට රුපියල් 5000ක් විතර ආවනම් ඒක අපේ account එකේ වැටෙනවා. රුපියල් 5000ක් වැඩිපුර සල්ලි අපේ අතේ ඇවිල්ලා කියලා. ඒ සල්ලි අපි පික්මී එකට දානවනේ මචං. එතකොට අපේ අතේ තියෙන සල්ලි අපි පික්මී එකට වෙලෙම දාන නිසා කිසි අවුලක් නැහැ. පික්මී එකෙන් කෙලින්ම කඩේට ගෙවනවා. ඒක වෙනම process එකක් තියෙනවා. එයාලගේ දවස් ගාණක් තියෙනවා. ඒ විදිය අනුව කඩේට ගෙවනවා. අන්න ඔක තමයි මචං process එක. ලොකු දෙයක් නැහැ ඕක. දැන් ඉතින් කඩයක් හොයා මට බඩගිනි. මෙතන මචං ටැමිල් කඩයක් තියෙනවා. මම ඉස්සරම ගෑවා මේ කඩෙන්. හරිද? ආයිමත් කන්න බලමු. තියෙනවද දන්නේ. चिकन नहीं आता चिकन තියෙනවා ඔයාලා හින්දම තමයි මචං මම චිකන් කෑමක් කන්නේ අද හරිද නැත්නම් මම බිත්තර කන්නේ වැඩිපුරම මොකද ලෙඩත් බඩ අවුල් වෙන ඒවා අර මේවා ලොකුවට නැති හින්දා චිකන් වල තියෙනවා මචං පොඩි පොඩි කේසස් සබන් ළමා අත සෝදාගත් පසු ආහාර වේලා අනුභව කරන්න mas kayak kan ada macam order kayak gitu ini iya macam kia mal bit में चिकन क्या में kia deh tapi bisa apa bisa හරි පට්ට වඩගින්නකින් පොඩි වර්ෂාව ගතියක් තියෙනවා මේ පොද ගහන ගතියක් තියෙනවා මේ ඕඩර් එකක් ඇදලා දෙන්නේ දැන් මෙයා කියන්නේ මචං කෝවිල ළඟ නම්බර 5 ග්‍රීන් ලයින් කියන ෂොප් එකට යන්න ඕනේ එයා මැසේජ් එකක් තමයි දාලා දෙන්නේ කෝල් එකක් ගත්තේ නැහැ අපි ගිහිල්ලා බලමුකෝ නම්බර 5 මෙයාගෙන් අහමු කෝල් එක ග්‍රීන් ලයින් කියලා ෂොප් එකක් තියෙනවද අයි green line hari pada inang hoyaagatta දීපානි ෆ්ලෝරා හරි මොකක් හරි කියලා කියන්න කිව්වා දාර්සේ දාලාද ඔය ෆ්‍රෙෂ් මාල් නේ මේව යාර ගණන් වලට දයි දෙන්නේ යාරයක් කීයද 70 ඒ කියන්නේ මල අණුව වෙනස් වෙනවනේ ගාන දවස් අණුව ඒ කියන්නේ ඔයාලගේ උත්සව තියෙන දවස් වලට එහෙමනේ ඒ මල් මාලයක් දාදන්නේ ඇයිති SP ආගෙන උනත් හදන්න පුළුවන් ඒ තරම් පුරුද්දක් තියෙනවනේ
මේ තනකොළනේ එච්චරයි හරි මේක තමයි ගිරියන දේ ෆ්‍රෙෂ් මල් මචං දැන් කස්ටමර්ට කෝල් එකක් දාන්න ඕනේ ගත්තා අරන් එන්නද කියලා හෙලෝ මිස් මම මිස්ගේ අර මේ ෆ්ලවර්ස් මේව ටික ගත්තා මේ ආවට පස්සේ නේද මිස් සල්ලි දෙන්නේ මෙහෙන් නේද හරි 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 ලොකේෂන් එක හරි නේද හරි මිස් හරි මම ඇවිල්ලා කෝල් එකක් දෙන්නම් මේක මචං දුර තියෙනවා ඊටර් 50ක් වගේ තියෙන ඊටර් 50. මේ කෝල් එක දාන්න වෙන කවුරුත් නැහැ පේන ටික් මානෙක. කෝල් එක දාමුද මචං? ඔව් මිස් මේ ඔව්. හරි. තුන්සිය 68යි. මාර්සල් තියෙනවනේ. thank you. හරි ඒ ඔඩර් එක දුන්නා. ඒ ඔඩර් එක දුන්නා මචං. දැන් මචං වෙලාව 3:20යි. හරි. දැන් 3:20යි කියන්නේ දැනට මචං ටික්මීකේ ඕඩර්ස් කරලා දෙන්නේ 2යි. හරිද? ටික්මීකේ 2යි. ටික්මීකේ 2යි උබේකේ 1යි කරලා දෙන්න මං හිතුවා. ඔන්න මචං 499ක ඕඩර් එකක් වදිනවා. ඔඩර් එකක් කියන්නේ ඒක පැසෙන්ජර් හයර් එකක් වැදුනේ. දැන් අපි යන පැත්තටම හින්දා එහෙමම ගිහිල්ලා ගමු කිලෝමීටර 1.7ක් තියෙනවා ගන්න යාව. දැන් අපි කොහොමත් මේ පැත්තටනේ යන්නේ. නිවුවේකට පැත්තටනේ යන්නේ. මේක නිසා එහෙමම ගිහිල්ලා එකක් ගමු. හැබැයි යන ගමන් කෝල් එකකුත් දාමු. මොකද්ද දන්නේ නැහැ නේ කොහෙටද දන්නේ යන්න දෙන්නේ. මොකද විස්තරේ කියලා දාලා. කෝල් එකක් දාමුද? ඉන්නකො කෝල් එකක් ගන්නකො. හරි සර්ට කතා කරා. එයා කිව්වා ලොකේෂන් එක හරි කිව්වා එන්න කිව්වා. පින් එකක් තියෙනවනේ 7994. ළඟ පාරක් දන්නේ නැහැ නේ කෙලින් යන්න දෙන්නේ නේ අතරින් දාලා. රාජීරේ. Silhouettes of you are like a taunt. Never really know just what you want. With you I don't ever feel calm. I can feel the sweat inside my palm. Play with me like cats and a string. You don't understand the pain it brings. You don't ever wanna give me wings. You don't ever wanna set me free. You know I'm addicted to you. And it's twisted, you've been gifted with the evil voodoo. Got me coming back for more, even when I've been screwed. එතනම කෙලිප් ගේට්ටුවේ අරලා ඇතිනේ නේ. මේ හරි. thank you. ඒක ඒ සර් මේ 499 රුපියල් 50ක් වැඩිපුරක් දුන්නා. එටි පාරක් තිබුණා. හැබැයි ඒකේ ආවේ නැහැ ට්‍රැෆික් වැඩි හින්දා. ටිකක් අර මේ අනිත් පාරෙන් ආයේ ට්‍රැෆික් නැති පාරෙන් ඒක දුරයි ටිකක්. අපි ඊළඟ ඕඩර් එකට යමු. අපිට මෙතනින් දාගන්න තිබ්බනම් ගොඩකුයි දාගන්න පුළුවන් නේද? දාග. ජය වේවා. මට මචං පට්ටව වතුර විභාය දැන් වතුර බොන ටයිම් එක ලීටරේ බෝල් කරේ අර නිතරම මචං අවුවේ ඉන්න හින්දා අනිවාර්යෙන් වතුර බොන්න ඕනේ මමත් ඉතින් ලොකුවට කයිය ගැව්වට එහෙම වතුර පෙවෙන්නේ නැහැ හලු ඒ වුණාට බොන්න ඕනේ කොහොම හරි මේ නැත්තම් දන්නවනේ ඉතින් බඩේ ගලුයි අරගයි මේකයි ඔක්කොම අවුල් ටික එනවා නැත්තම් ඕක පට්ට වරයි ඔය මේ එක Got issues in my head. I like you in my bed, but you keep me on
ඒකේ මචං මේ ජරාව අයින් කරන්න සමහර වෙලාවට. කටි එහෙම ලයින් එකක් තමයි ගන්න. දැන්ට මචං ඌබේකේ දැන් 355යි. ඌබේකේ මචං 854ක් 56ක් හොයලා තියෙනවා. පික්මේකේ අපි බලමුද? පික්මේකේ මචං 378යි. ඒ කියන්නේ 1200 විතර ගානක් තමයි හොයලා තියෙන්නේ. මම ආවෙත් අද පරක්කු වෙලානේ. අද රෑ වෙනකන් දුවනවා ඉතින් රෑ වෙනකන් දුවලා බලමු මොකද තත්ත්වය මොකද වෙන්නේ කියලා. මේ ෆෝන් එකේ මචං ෆෝන් එකේ බැටරි 108යි තියෙන්නේ. හරි. මේ බයික් එකට ගහන්නත් පුළුවන් charger එකේ. වැඩේ තියෙන්නේ ඒක පොඩ්ඩක් fast charging වෙන්නේ නැහැ. ඒ නිසා මගේ power bank එකට ගහලා charge වුන් ටික වෙලා charge වුණාට පස්සේ තමයි මේ බයික් එකට ගහන්න පුළුවන්. ඒ නිසා power bank එකට ගහලා ටිකක් වෙලා කියලා 100ට කීපයක් charge වුණාම මේ අපි ගහගමු බයික් එකට. හරිනේ මචං. දැන් කීයද වෙලාව? දැන් මචං 4:00 අද ඕඩර් සුට්ටියක් අඩුයි. පැසෙන්ජර් හයර් නම් වදිනවා. පොඩි ඒවා වදින්න 150 200 300 එහෙම. මචං මට පැසෙන්ජර් හයර් එකක් දෙන්න දෙන්න. කීයද? 22 22 නේ? හරි. ට්‍රේන් එක කීයද තියෙන්නේ? 5:18. 5:18 නම් යන්න බැරි වෙයි. ඈ? මේකේ පෙන්නනවා මේ 5:25 වෙනවා කියලා. ඔච්චර ඉක්මනට ගියා තරහාරිය ට්‍රැෆික් සෙට් කරොත් තමයි අවුල. හරි ඒක කාඩ් එකක් තිබ්බේ. හරි ඒක ඉවරයි එහෙනම් ඊළඟ ඕඩර් එකට යමු. මේ මිනිස්සේ කොහෙන්ද මං හැන්ඩල් එක අල්ලන්නේ? හැන්ඩල් එක තේද බලන්න. ඔන්න මචං පැසෙන්ජර් හයර් එකක් ඇදලා දෙන්නේ. දැන් වෙලාව මචං 5:00යි. හරිද? දැන් එන්න ට්‍රැෆික් එක වැඩි වෙන ටයිම් එක අපි බලමු. මෙයා කොහෙද දන්නේ නැහැ ඉන්නේ. මේ හරිය තමයි ලොකේෂන් එක නම් තියෙන්නේ. මෙයා වෙන්න. කොහෙන්ද ළඟ අපිට? මේ පැත්තෙන් නේ. හරි. සල්ලම් පිටේනේ. හරි ඒක මචං 392යි ඇටල තිබුණේ. හරි අපි ඊළඟ ඕඩර් එකට යමු. ඔන්න මචං මේ මගේ account එක block වෙලා තියෙන්නේ. හරිද? පේනවනේ attention please කියලා දාලා තියෙනවා. මේ block වෙලා තියෙන්නේ. block වෙන හේතුව තමයි 5000ට වඩා වැඩිපුර මේ මගේ රිනාගේ වැඩි. දැන් මේකට කීයක් හරි දා ගන්න ඕනේ. මම සල්ලි දාන්නේ හලෝ බැංක් එකෙන් HNB එකෙන් දාන්න පුළුවන්. agent trust එකෙන් දාන්න පුළුවන්. අපිට pay and go machine එකෙන් දාන්න පුළුවන්. pay and go app එක තියෙනවා මගේ phone එකේ. pay and go app එකෙන් මේ මම දානවා දැන් කී මේ සල්ලි මේක මේ රින වෙන්න. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම් කොහොමද සල්ලි දාන්නේ. බැංකු ටික මොනවාද සල්ලි දාන්න පුළුවන් හරියම process එක මොකක්ද කියලා. දැනට මම මේකෙන් ඔයාලට කියලා දෙන්නේ නැතුව normal දාගෙන යනවා. ඒ වෙලෙම වැටෙනවා. හරි දැන් මම 400ක් දාගන්න. හරි 400ක් වැටුණා දැන්. හරිද? දැන් පේනවනේ ඔයාලට ඉස්සෙල් තිබුණේ 5364යිනේ. දැන් බලන්න මේක රීපේස් කරලා ගත්තාම කෙලින්ම සල්ලි වැඩිලා මචං. බ්ලොක් එක ඇරෙනවා. දැන් 4900 ගානයි. කෙලින්ම බ්ලොක් එක ඇරෙනවා මචං. ඊට පස්සේ ඔන්ලයින් දාගන්න දෙන්න. තේරුණානේ? හරි එහෙනම් ඊළඟ වීඩියෝ ඕඩර්ස් වල යමු. දැන් මචං 6 පහු වෙලා තින්නේ. දැන් අපි පික් මී ඕඩර්ස් ටිකක් කරගන්න ඕන අනිවාර්යයෙන්ම.
මේ අපි එන යා. ඔන්න මචං 6:58යි වෙලාව. දැන් කියන්නේ 7යි වෙලාව. මම මේ පික්මි එකක් වදිනකම් බලන් ඉඳියාලෝ වැදුන්නේ නැහැ පික්මි එකක්. පැසෙන්ජර් හයර් එකක් වැදුන Uber එකක්. මේ 350 ගානක ඕඩර් එකක් කියලා වැදුනේ. මම දැන් යනවා ඒක ගන්න. ගිහිල්ලා ඒ හයර් එක කරමු. Silhouettes of you like a taunt. Never really know just what you want. With you I don't ever feel calm. I can feel the sweat inside my palm. 8:04ක් Play with me like that. Bro, he's trying to bloody get my money, bro. කොහෙන්ද දාලා තියෙන ලොකේෂන් එක? පිටකොට්ටේ. මගේ කෙවල් පුළුවන්. ඔය දාන්නකො පිටකොට්ටේ කියලා දාලා දැන් ළඟටම ඇවිල්ලා දැන්. ඔව්. ඒ ළඟ හරියට දාන්නකො අයි ස්ටොප් එකක් තියන්න නැතුව. චේන්ජ් ලොකේෂන් කියලා ඉදි දැම්මහම මොකක්ද ආවේ? කොයි පැත්තද? නාවල පැත්තද? ආපස්සට යන්න වෙනවා. ගාන නම් වෙනස් වෙයි හැබැයි. ඒක කොහොමද යන්නේ? කෝල් එකේ ඉඳී ඒකත් එක්ක මේ වුණානේ. ඒකනේ මං හිතුවා දැන් මම මෙච්චර ළඟට එන ගම්ම කියන්නේ නැතුව ඉන්නෙත් නෑනේ. ඔයත් ආවේ අපරාධේ. කල්පනාවකාරී bro. Sorry bro. වාගේ කාඩේ තාස් මගේ කාඩේ. ඔයා දකුණට දාන්න කියලා කිව්ව නේද මෙතනින්? අතනදී අර පාරේදී. ඕ නේ මම ටික මැප් එක දැක්කා. අපි ඉඳලා අපි ඉඳලා අපි දකුණට අරවත් Gifted with the evil voodoo. Got me coming back for more, even when I've been screwed. Dolls full of pins, pierce my heart straight through. I got issues in my head. I like you in my bed, but you keep me on red. Oh. අර නැග්ග වෙලා ඉඳලා කෝල් එකේම නිදි. ඒකයි උනේ මං හිතා. ඒකකුත් දැම්මේ මම පොඩ්ඩක් ඉක්මනින් යන්නද? ආ. මුදලම කෙරුවා. ඒකනේ යන්නේ. ඔයා හිතුවද මම මේ අතුරු පාරවල් වලින් දාලා යනවා කියලා? පාරේ ටිකේ දැන් පාර හරි නේද? ඔව් අම්මෝ. එයා හොඳට බලන්න ආවේ. මම වෙනදට නම් අර නැග්ග ගමන් අහනවා කොහෙටද යන්න තියෙන අරගමේ කියලා. දැන් ඔයාට කෝල් එකක නිදීස. ඒකයි උනේ. තමයි බයික් එක ආපු නැත්නම් මෙතන ඉක්මනට එන්නත් එන්න බෑ ලොයිත්. මම හිතන්නේ මේ එතනට ගිහිල්ලා මෙතනට එන වෙලාව එයයි 3 wheel එකේ මෙතනට විතරක් එන්නේ. ඔව් ඇත්තට. මොකද අර එහෙ ට්‍රැෆික් හවුනා ඒවයි. ඔව්. අස්සෙන් දාලත් නේ අපි ආවේ. හරිද මචං? ඔරේ සර් මචං අර එහෙ මේ කොහෙද මේ දෙමඩකොඩ පැත්තට තමයි වැටලා තිබුණේ. ඒ හරියට ගිහිල්ලා කිලෝමීටර් එකක් වගේ තියෙද්දි කිව්වා මේ ලොකේෂන් එක වැරදි කියලා. ඊට පස්සේ එතන ඉඳලා මෙතනට දැම්මා මේ පිටකොට්ටේට මේ අම්මටඩු එතන ඉඳලා ආයිමත් කිලෝමීටර් 8ක් මචං 8යි ගානක් හරිද? කියන්නේ 350 ගානයි මට වැටුනේ හයර් එක. දැන් ඒ සර්ට ගෙවන්න වුණා 810ක්. 810ක් හයර් එකට මට වැටුණා. එයා කල්පනාවෙන් ඉඳිය නම් එයාගේ සල්ලිත් ඉතුරුයි මගේ ටයිම් එකත් ඉතුරුයි. ඒ නිසා දාද්දි අර මේ දැන් එයා කිව්වෙත් මෙහෙත් තියෙනවා කිව්වා ඒ එයාගේ නමට සමාන නමක් එහෙත් තියෙනවා මෙහෙත් තියෙනවා. එකම පාරවල් දෙකක් තියෙන්නේ. මේ පාරවල් දෙකේ නම් දෙක මට දැන් කියන්න බෑ. හැබැයි එකම නම තියෙන පාරවල් දෙකක් තමයි වැටලා තින්නේ. එහෙටත් වැටලා තින්නේ ඒ නම මෙහෙටත් තියෙන්නේ. ඒක හරියට බලලා දැම්මට පස්සෙත් බලන්න ඕනේ ඒ අදාළ පැත්තේද. දැන් නාවල පැත්තේ නම් නාවල පැත්තේද වැටිලා තියෙන්නේ. මොකද ඒ නමින් තියෙනවනේ තවත් පැතිවල පාරවල් තියෙනවනේ. ඒ නිසා ඔළුවෙන් ඉන්න ඕනේ. හරි මොනව කරන්නද ඒකත් අරන් ආවා. මේ අපි එහෙනම් යමු ඊළඟ ඕඩරේකට. දැන් මචං වෙලාව 7:45යි. ඔන්න මචං දැන් 8:05යි වෙලාව. මට ඕඩර් එකක් වැදිලා තියෙන පික්මි එකේ කොරියන් මොකද්ද මචං තියෙන්නේ කොරියන් රාමෙන් හරි මොකක් හරි මොකක්ද තිබුණේ බලමු. මේ තියෙන ගහලා කොරියන් රාමෙන් කියලා. ගොඩක් දුරට මේකේ වෙන්නේ නැති. අපි ගිහිල්ලා ගමු. ෂොප් එකේ කඩේ නම දාලා දෙන්නේ කොරියන් රාමෙන්. බලමු. කොරියන් රාමෙන් කියලා එකක් තියෙන්නේ. 93.04. බිඳුවයි 4. මේක තමයි අයිටම් එක තියෙන්නේ.
චීන රාමෙන්. මට අංක පෙන්නන්න. 93.4. මේ ඔයාලගේ ෂොප් එක හරියද? ෂොප් එක හරි පොඩ්ඩක් බලන්න. ඔයා පික්මි සවුපද? පික්මි. තුන්සිය නේද? 304. ඔව් මේ වරද්ද. ෂුවර්නේ හරිනේ නේ? ඔව්. ආයේ එන්න වෙන ගන්න නැහැ. නෑ මේකනේ. ඔව් හරි. Okay, thank you. මේ ඒකේ මචං මේ නම්බර් එක වැරදියට ලියලා තියෙනවා. බලන්න බෑ හරියටම මේ වැරදුනොත් නැත්තම් මට ආයෙ එන්න වෙනවලු. ඒකයි මම අරම ඇහුව. බලමුද කොච්චර දුරද කියලා. මේක මචං කිලෝමීටර් 1.2යි තියෙන්නේ. අද මචං එච්චර ෆිට් එකක් නැහැ. දවස් හරියද අර වැහිබර කාලගුණයක් තිබුණේ. මේ ලොකුවට ලොකු ෆිට් එකක් නැහැ. ඉතින් වැඩ කරගෙන ගියා. ලොකුවට ඕඩර් වැදුනේත් නැහැ. අර කිසි අර ලකයක් නැහැ මචං. අද දවසේ ලකයක් ඉතින් අපි ගන්න ඕන වෙනම මේක. ඉතින් මචං මම මොකද්ද උඹලට කියන්න ඉන්නේ මේ ගෲප් එක හැදුවනේ. ගෲප් එක හදලා දැන් 500කට වැඩි එකතු වෙලා ඉන්නවා ගෲප් එකත් එක්ක. හරිද? එන සෙට් එකක් සුපිරි කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා ඉන්නේ. මේ ඉතින් එකතු නැති කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එක මම දාන්නම් මේ පල්ලෙහෙන්. ඔයා ඒකෙන් ලින්ක් එක ක්ලික් කරලා යන්න අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඇඩ් වෙන්න. ඒකෙදි මචං අනිවාර්යයෙන්ම ඔයාලට රැට මොන හරි කරදරයක් වුණොත් හරි කියන්නේ බයිසිකල් පැච් එකක් හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒ ගෲප් එකේ ඉන්න කෙනෙක්ම ඔයාට උදව් කරන විදිහට තමයි මේක හදලා දෙන්නේ. තම තමන්ට උදව් කරගන්න තමයි තියෙන්නේ ඉතින්. අහක බලන් ඉන්නේ නැතුව ගෲප් එකේ ඉන්න අය අනිවාර්යයෙන්ම උදව් කරගන්න මේ එක්කෙනාට එක්කෙනෙක් ඉන්න එපා. මොකද අපිට අපි විතරයි මචං. පිට මිනිස්සු එන්නේ නැහනේ. රයිඩර්ස්ලා කියන රයිඩර් කෙනෙක් මේ අමාරු වෙනුනොත් තවත් රයිඩර් කෙනෙක් සපෝට් එක දෙන්න ඕන අනිවාර්යෙන්. නැද්ද මං කියන්නේ? දැක්ක තැන දැක්කොත් අනිවාර්යෙන් සපෝට් එකක් දෙමු. හරි දැන් අපි මේක දෙන්න යමුකෝ ඕඩර් එක. නේද? හරි thank you good night. ඒක මචං කොරියන් රාමෙන් එකක් තිබ්බේ හරිද? මටත් ආසයි දුන මචං කොරියන් රාමෙන් එකක් කන්න. මොකද කියන්නේ කනවද කොරියන් රාමෙන් එක? හා? කමුද? මේ හරි මචං දැන් ඊළඟ ඕඩර් එකට යනවා. දැන් නුගේගොඩ පැත්තට තමයි යන්නේ. යමුකෝ ගිහිල්ලා ඕඩර් ටික බලමු තව තියෙන්නේ මොනවද කියලා. දැන් 9ටත් කිට්ටුයි නෑ තාම 8:13 වෙලාව. යමුකෝ. ඔන්න මචං ඕඩර් එකක් වැදුනා. ඕඩර් එකක් වැදුනා. මේ ෂොප් මේ රෙස්ටෝරන්ට් එකේ තියෙන දේ මම දන්නවා. ඔහොමම යමුකෝ ඉස්සරහට ගිහිල්ලා රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා ඕඩර් එක අරගෙන ඒකත් කම්ප්ලීට් කරමු. යා. දැන් ඔන්න මචං ඕඩර් එක ඩබල් වෙනවා. හරිද? ඩබල් ඕඩර් එකක් දැන් කොහෙද කියලා බලන්න ඕන මේ. දැන් දෙක මොකද්ද? දෙකම එකමද? නෑ. එතනම තියෙනවා KFC එකක් මචං. එකක් KFC එකකින් වැදුනේ අනිත් එක මේ එකෙන්. ශ්‍රී අයිස් ෆයර් කියලා තියෙනවා එක. ශ්‍රී අයිස් ෆයර් අයිස්වර්යා. ඔය තියෙන ඉස්සරහ. නෝක තමයි මචං පළවෙනිදම අපිට ගන්න තියෙන ඕඩරේ තියෙන්නේ උතන. යමන්කෝ. ගිහලා ගමු. අනු 3යි 57. ඔන්න මචං පළවෙනි ඕඩරේ ගත්තා. දෙවෙනි ඕඩරේට යන්න තියෙන්නේ ඊළඟට KFC එක. මේ KFC එකටත් යමුකෝ. මේ KFC එකේ මචං පිටිපස්ස පැත්තෙන් උත් ගිහිල්ලා ගන්න පුළුවන්. හරිද? මේ ඇතුලෙන් ගිහිල්ලා ගන්නත් පුළුවන් පිටිපස්ස පැත්තෙන් ගිහිල්ලා ගන්න පුළුවන්. එනකොට මෙතන රෙකෝඩ් වෙන නිසා අපි ඇතුලෙන් මම කියලා. ඕඩර් එකක් තියෙනවනේ පික්මේ එක. 183. Thank you. හරි ඕඩර් දෙකම ගත්තා මචං. හරිද? ඕඩර් දෙකම ගත්තා. මේ වැඩේ තියෙන්නේ මට ෂුවර් නෑ මචං. මේ ඕඩර් දෙක දෙන්න යනකම් මේ කැම් එකේ බැටරි තියෙයිද කියලා. හරිද? ගොඩක් දුරට බැටරි මේ බහැලා තියෙන්නේ.
ඒක නිසා මේ අන්තිම ටික මචං රෙකෝඩ් කරන්න බැරි වෙයි. මම ඔයාලට අද දවසේ කොච්චර හෙව්වද කොච්චර ආන් කරාද කියන එක මම දාන්නම්. අර ටික රෙකෝඩ් කරන්න පුළුවන් වුණොත් මම අනිවාර්යෙන් දානවා. බැරි වුණොත් මචං මම මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු එහෙම වුණොත්. හරිද? මේ හරි එහෙනම් මචං ජය වේවා. හැමෝටම සුබ වර්ෂයක්. මේ අවුරුද්දේ මචං අපි සුපිරි ගේමක් ගහමු. හැමෝම ඉන්න තැනින් උඩහට එන්න ඕනේ. මමත් උඹලගේ පන්තියේ මමත් පල්ලෙහා පන්තියේ ඉන්න මිනිස්සෙක්. හැබැයි අපි උඩහට එන්න මොන විදියකින් හරි try කරමු. හරිද? මේ එහෙනම් මචං මට support එක දෙන්න, subscribe කරලා, share කරලා මට support එක දෙන්න. මේ පුළුවන් විදියට මේ උඹලට ඕන වෙලාවක මගෙන් support එකක් ගන්න පුළුවන් group එකට එන්න, මට call එකක් දාන්න, message කරන්න, WhatsApp එකට මේව කරන්න. මේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා මචං. පරිස්සමෙන් ඉන්න. So if I play dead, will you regret everything that you did, that you said? I don't think you understand what you're doing, and my heart's black and blue from the bruising. I feel like when I'm with you I'm losing. I feel like you think that this amusing, sitting there gaslighting me.